රම් වෙහි වැටෙනා ඊතල ඇඳැවේ මා අසලින් රැඳී උණුහුම ඔබ විය නුඹයි මගේ අම්මා සඳහාවුන් හඬනා කළුවර රාත්‍රියේ ආලෝකය දුන් සඳ කරන අපේ පින් බිම කිලොවේ රැක කනිමුලයේ ඇති හුස්ම වගේ අනුරාධපුර රත්මල් ගහවැව සුන්දර ගම්මානයේ රම්බණ්ඩා දිසානායක සහ එම ගමේම පදිංචිව සිටි ප්‍රේමා තෙන්නකෝන් යන දෙමාපියන්ට දාව 1966 මාර්තු මාසයේ 12 වෙනිදා අනුරාධපුර කහටගස් දිගිලිය රෝහලේදී ලස්සන දුවක් උපදිනවා. ඒකට රම්බණ්ඩා දිසානායක මහතා ගැටලාව ජනපද නිලධාරි ලෙස රාජකාරියේ යෙදෙනවා. මේ මව්වරු නිසාවෙන් කරුකැඩට නුඹ සෙවලේ වැඩුණු පොඩි පැටව සහස් කැල පතනවා නිති මැද සුබ වෙන්න කවදා සමු ගැනීම ඊතරම්ම ප්‍රබලයි. එහෙම ප්‍රබල හමුවීම් වල සමු ගැනීම කියන්නේ මතක ගොඩක් එක සැමරුම් ගොඩක් එක ඉතිරි වෙන වේදනාකාරී හැඟීම. එහෙම බැඳීම් තිබුණු අය ආයෙත් හමු වෙනවා. ස්ථිරයි. දුරස්ව ගියත් ටික කලකට එවන් සොඳුරු බැඳීමක් එක්ක ලෙන්ගතුකමින් සුහද සිතින් සහෝදරත්වයෙන් එකතු වූ මේ සුන්දර මොහොතේ සුබ දවසක් වේවා හැමෝටම. අහසක් පොළවට ඔබ මග මාතට නිතිවද ඔබ මා හැරයන්නේ රඟනම් දේසේ වෙලි පිටලා සිටිවද ඔබ මා මමත් පරිපාලන ඉගෙන ගන්නකොට තමයි මට තේරුනේ අපිව ස්කෑන් කරනවා නේද අම්මා අප්පච්චි මොනවද කරන්නේ මහත්තයා මොනවද කරන්නේ සහ ඒ සියලු දේවල් තුලින් අපිව ඇයසියුම් නිරීක්ෂණය කළා ඒකලා අපිව අඳුනගෙන විසුමුලන ලද දිවිය අතංගුලක් සේගෙන පිපුණු කවි පද නෙලා ගොතා කවියක් දෙසින පළලනි නුඹේ වත මට ඇති හැකි ලෙසින්. ඉතින් මට ඇතර පුළුවන් විදිහට තමයි මම කල්පනා කරේ. ඔබතුමියට චිරාන්තයි.
මම හිතන්නේ පාසල් දෙකෙන්ම තරගයටම හැඩම්ගේ ගුණ වර්ණනා කරා. ඒ තරම් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා මම මගේ හඬ ඒ වෙනුවෙන් අවදි කරන්නේ අපි 11 වෙනිදා මැඩම් වෙනුවෙන් මැඩම් ගැන කතා කරන්න දවසක් උදේ කරගෙන ඉන්නවා. ඉතින් පාසල් දෙක තුනම පෙරලියක් කරපු මැඩම් මේ තමයි අපතන අම්මා නිතරම පාසල් එක සම්බන්ධ වුණා. ඉතින් එවන් වූ අතන තියෙන දිරිය කාන්තාවක් අවංක නිලධාරිනිය ශක්තිවන්ත ගැහැණියක් ශක්තිවන්තයි. අපිට බොහෝ දේවල් ඒ චරිතය තුලින් ඉගෙන ගන්න තියෙනවා. ඊටම හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් කැරක්ටර් එකක්. මට ඒක එක්ස්ප්ලেইন කරන්න වචන නැහැ. ඒ මැඩම් එක මම හිතන ගනුදෙනු කරේ අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක්. Guiding light for everyone. The day I came for my first appointment, nervous heart, full of excitement. You were there with steady grace, welcoming me into this sacred place. You taught me more than books can say, the school's true structure, the system's way. How to understand each student's heart and play a teacher's noble part. Through every challenge, big or small, you showed me how to stand up tall.
හොඳයි. ඒ ආදරණීය දෙමාපියන්ගේ ශක්තිය තමයි එවන් ආදරණීය දෙයක් මේ ලෝකෙට දායාද කරලා හොඳ නරක කියලා දීලා නියම පෞරුෂය ඇති කාන්තාවක් බවට පත් කිරීම ඒ ආදරණීය දෙමාපියන්ගේ ශක්තිය. අද වූ දුර වෙලා ගියත් එදා වූ ශක්තිමත් ඒ කවුලක නියම ශක්තිය ලබා දුන්නා. අතනම අපිට ගොඩාක් සතුටුදායක මොහොතක් වගේම දුක හිතෙන මේ විදිහම අපිට දුනිය පාසලේ සමුගෙනීම නමුත් ඒ ශක්තිය තුළින් අපිට පුළුවන් වෙයි පාසලේ දරුවන්ගේ අනාගතය දැක්පත් කරගන්න. මේක වඩා දෙයක් අපිට කරන්න තවත් ඉදිරියට සම්පූර්ණ වෙන්න අපිට හැකියාව ලැබෙයි. එහෙනම් තවත් අපි ඊටේකින් සහභාගී ලැබීම ස්තුතිවන්ත වෙන්නේ විශේෂයෙන් මට හරි ආඩම්බරයි. ඔයගොල්ලන්ගේ සහභාගීත්වයෙන් මගේ අම්මා තාත්තා ඉස්සරහා මගේ අක්කාගේ ඇගේ සම්බන්ධයි. ඒ කියන්නේ මගේ කවුලේ 4 දෙනෙක් ඉන්නවා. අනිත් ළඟ දෙනම ලංකාවේ නැහැ. මමත් එක්ක එක ළඟ තමයි මගේ අක්කා. ඒ කියන්නේ මම ලබන ජනවාරි විතරයි වෙනවා. එතන සර්කිවට මම ගුණාත්මක කතා කරන්න යන්නේ නැහැ. මොකද ඕනම දෙයක අපි කියන්නේ දැන් ගුරුවරයෙක් වශයෙන් අපේ එකම සාධකය. ඒ කියන්නේ ගුරුවරයෙක් වශයෙන් අපිව මානින එකම පුද්ගලයා දරුවා. ඒක ශිෂ්‍ය. ඒ අතරින් විදුහල්පතිවරයෙක් මැනෙනවා ශිෂ්‍යයන් වගේම ආචාර්ය මණ්ඩලයේ සහ නන්දින කාර්ය මණ්ඩලයේ. ඉතින් මම දකින විදියට විදුහල්පති වරයෙක් වශයෙන් කටයුතු කරද්දී ඒ විදුහල්පති වරිය හෝ වරයා යම් ජයග්‍රහණයක් හෝ තෘප්තියක් හරි ලබනවා නම් ලබන්නේ ඒ කණ්ඩායමත් එක්ක වැඩ කිරීම තුළින්මයි. ඒ කණ්ඩායම එකට යන්නේ නැත්නම් හොඳයි. මෙන්න මේ අපි දැන් එන හාරගම සහ බණ්ඩාරනායක කියලා දෙපාර්ශවයක් නෑ. අපි ඔක්කොම එකම ගුරුවරුනේ. එහෙනම්
හොඳයි. ඒ වගේම මේ සිතාරා මැඩම් හාරගම විද්‍යාලයේ ඒ සුහද ආදරණීය පිළිගැන්වීමට සඳහා ආරාධනා. මේ අවස්ථාවේ හාරගම පවුලේ සමරු දිනය ප්‍රදානය කිරීමයි. ප්‍රියන්ති ජේසික සොයරිය මගේ ළඟ ඉන්නේ. එයාගේ අදහස එතුමීට මම ආරාධනා කරනවා එය ප්‍රදානය කරන ලෙස. මැඩම් ගැන දරුවෝ දැක්ක හැටි, මැඩම් ගැන අපි දැක්ක හැටි, මැඩම් දෙමව්පියෝ දිහා බලපු හැටි හිතලා ඒක මේ විදිහට අපුරු කරා. නීල තුරුහිස සැඟවුණු නදී කොමලිය හිනැහුණු දිරිය උරුමව හදවතේ රැඳි හාරගම විදු නම රැඳි මුකුලිත වූ නෙක් පුබුදමින් දෙමාපිය සිත් සනසමින් ගුණත් නැන ඔබ බෙදා දුන්නා පුරා 8 වසරක් තුටින්. පාදිනවා එනම් ඉතින් ආදරණීය ගාතතුමියන්ලා දෙපළට හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් නටලා කියලා තා පොඩ්ඩක් ඉඳලා ආදරයෙන් සමුගමු හැමෝටම ස්වාමීන් වහන්සේ ත්‍යාගයක් ලබා දීමට සූදානම්ින් සිටිනවා මැඩම්ට අපේ මැඩම් යන්ත ඉතින්ද තවත් ත්‍යාගයක් තියෙනවා අපේ එනි කුරුම්බල කිලි මැඩම් අපේ ස්වාමීන් වහන්සේ විසින් තවත් ආදරණීය ත්‍යාගයක් ලබා දෙන මොහොත ඉන්දියන් එකක් හොඳයි තවත් අපිට සැලසිලින ලබා දීමට සූදානම් මේ පැත්තෙන් හරි අපේ හිටපු නියෝජ්‍ය විද්‍යාපතිතුමිය මෛත්‍රීපාල මැඩම් ආදරයෙන් තවත් සමරුවක් එතුමියට පිළිගන්වනවා එහෙනම් සුමිත් අපි non stop බයිලා එකක් සමගින් තව තියෙනවා. අපි යන්න ඕනේ තවත් අපි මනෝජ මැඩම් ඇති හරි එහෙනම් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපි ගරු විද්‍යාපතිතුමිය ඔබතුමිය අපිට මේ දක්වපු ආදරණීය සංග්‍රහයට ඒ සිල් දෙක සුදුවන්ත වෙනවා අපෙන් මොන හරි කරදරයක් අකරදැබ්බයක් වුණා නම් සමාවිල්ලා සිටිනවා එහෙනම් හැමෝම සතුටු වෙනවා මම හිතන්නේ හාරගම සතුටු වෙනවා නේද හාරගම අවුලක් නැහැ නේ හරි හාරගමට අවුලක් තිබ්බා ඒක මම හැදුවා හරි එහෙනම් අපි හැමෝම එකතු වෙලා ලස්සන සංස්කෘත වාදනයක් සමග ප්‍රසන්ටේෂන් එක Meenachi, Muna Kalvinachi,